එක පවුම බොක්ස් චේන් එක මම දෙන්න යන්නේ 3.89යි. කොයින් එකේ ප්‍රයිස් වලට අඩුවෙන් මම දෙනවා බොක්ස් චේන්. කොයින් හොයන්නේ? කොයින් ගන්න යන්න ඕනේ නැහැ. මම දෙන්න ඉන්වෙස්ට්මන්ට් වලට කොයින් වල ප්‍රයිස් එකට වැඩිය අඩුවෙන් පවුම බොක්ස් චේන් දෙන්න. මල්ලා ගණන් කොහොමද වෙන්නේ කියලා ඔයාලා කන්ෆියුස් වෙලා ඇති. කොහොමද ගණන් වෙන්නේ කියලා, කොහොමද මේක අඩු වෙලා දෙන්නේ කියලා. හරිද? අද 8 වෙනිදා අප්‍රේල් 8 වෙනිදා අද වෙද්දි දැන් වෙද්දි මේ වෙද්දි කැරට් 24 රත්තරන් ගාන ඇවිල්ලා 4,50,000ට තමයි රේට් එක තියලා තියෙන්නේ. ඒතකොට කැරට් 22 ඇවිල්ලා රත්තරන් ගාන විතරක් 3.72යි අදට. හරි 3.72 එතකොට ඔයාලා කොයින් එකක් සාමාන්‍යයෙන් ගන්නවා නම් සාමාන්‍යයෙන් බොක්ස් චේන් එක පටන් ගන්නකො බොක්ස් චේන් එකක් ගන්නවා නම් එතකොට 4,50,000ත් 4,15,000ත් අතර ගාණක් ඔයාලට සාමාන්‍යයෙන් කොස්ට් වෙනවා බොක්ස් චේන් එකකට. මේ දවස්වල බොක්ස් චේන් එක පවුම බොක්ස් චේන් එකක් ගන්නවා නම්. එතකොට කොයින් එකක් ගන්නවා නම් පවුම කොයින් එකක් ගන්නවා නම් සාමාන්‍යයෙන් 3.96ක් කොස්ට් වෙනවා. හරිද? 3.96ක් කොස්ට් වෙනවා ඔයාලට පවුම එක කොයින් එකක් ගන්නවා නම්. ඒක හැදුම් කුලිය ඇතිව නැතුව කතන්දර ඔක්කොම කිව්වත් අන්තිමට සාමාන්‍ය සෙලස් ප්‍රොෆිට් මාජින් නැති වෙනවනේ මාජින් එක තියලා ගද්දි වලට 3.96ක් කොස්ට් වෙනවා. හරි. මම දෙන්න යන්නේ බොක්ස් චේන් එක පවුම බොක්ස් චේන් එක මම දෙන්න යන්නේ 3.89යි. හරිද? එතකොට මේක 3.96ක් වෙද්දි මේක 3.89ට දෙන්නේ. මේ ගණන් කන්ෆියුස් කරගන්න එපා. අද රේට් එකට තමයි මම මේ ගණන් කියන්නේ. හෙට වෙද්දි සාමාන්‍යයෙන් මීට වැඩි ගණන් අඩු වුණොත් එහෙම ඒ අඩු වෙච්ච ගණන් වලට සාපේක්ෂව දෙනවා. හෙට වෙද්දි ගණන් වැඩි වුණොත් එහෙම ඒ වැඩි වෙන ගණන් වලට සාපේක්ෂව දෙනවා. එතකොට මේකේ තියෙන මේකට වැඩිය මම අඩුවෙන් දෙනවා කියලා කියන්නේ මේක ගන්නවට වැඩිය 5000ක් අඩුවෙන් සාපේක්ෂව හරි කොයින් එකක් ගන්න ගානට වැඩිය 5000ක් අඩුවෙන් බොක්ස් චේන් එක මම දෙනවා. හරි. ඒතකොට කොයින් එක වාට කරේ දාගෙන යන්න බෑ. කොයින් එක වා අරගෙන තියාගන්න විතරයි තියෙන්නේ. බොක්ස් චේන් එක ගත්තා. මගෙන් දාගත්තා වීඩියෝ එකක් දාගෙන ගියා. හරි. එහෙනම් බයි.